සුබ දවසක් ඔයාලා හැමදෙනාටම අදත් මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගිය සතියේ මම වීඩියෝ එකක් දැම්මා මගේ heavy cotton වලින් කරලා තියෙන bed sheet ටික. ඉතින් මේ තියෙන්නේ දැන් අලුතෙන්ම ආපු full cotton bed sheet ටික අලුත්ම ටික. ඉතින් මේක ගැන කිව්වොත් මේක 100% කොටන් කියන්නේ හරිම සනීපයි. කියන්නේ බබාලට හරි ලොකු අයට හරි රස්නේ පැත්තට ඕනම දිහාවකට හොඳම පහසුම රෙද්ද තමයි මේක. ඉතින් ඩිසයින් ටික මේ දාලා තියෙන්නේ. ඇත්තටම කලින් වීඩියෝ එකෙන් මට ඇත්තටම ගොඩාක් ඕඩර්ස් ආවා. ඒ ඕඩර්ස් දුන්න මගේ වීඩියෝ බලපු ඔයාලා හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. ඊට පස්සේ ඇත්තට මේ වීඩියෝ එකෙන් පස්සේ ගොඩාක් තව මගෙත් එක්ක එකතු වුණා. ඉතින් මේ ෆුල් කොටන් එක මේ ඩිසයින් ටිකක් තියෙනවා බබාලටත් හරියන. අනිත් ටික ඕනම කෙනෙකුට ගැලපෙනවා. ඕනම බෙඩ් එකකට. ඉතින් ඔයාලා තමන්ගේ පාවිච්චියට කැමති නම් හරි බිස්නස් එකක් විදිහකට කරන්න කැමති නම් හරි මට WhatsApp message එකක් දාන්න. ඒ වගේම තව ගොඩාක් අය අහලා තිබ්බා මේ සීට් වලට ගන්න පුළුවන්ද කියලා. සීට් වලටත් දෙන්න පුළුවන්. මට WhatsApp message එකක් දාන්න. මම සාමාන්‍යයෙන් නිතරම කරන්නේ ෆුල් කොටන් එකෙන්. මම සීට්ටු දුන්නත් මම ෆුල් කොටන් එකෙන් තමයි ගොඩාක්ම කරන්නේ. ඒ වුණාට දැන් අර කලින් දාපු ඩිසයින් ටික ඒක 아무තුම ලස්සනක් ඒ ටිකේ තිබ්බේ. ඒක නිසා තමයි මම ඇත්තට මේ ටික ගත්තේ. ඒකෙම ගොඩාක් අය ගත්තා මගෙන්. ඉතින් ඒ හැමෝටම ආයෙත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ෆුල් කොටන් එකෙන්ම කාට හරි ඕනේ නම් ගොඩාක් අය ඇහුවා ෆුල් කොටන් එකෙන් නැද්ද කියලා. ෆුල් කොටන් එකෙන් ඕනේ නම් මට WhatsApp message එකක් දාන්න. එතකොට මම මේ ෆුල් කොටන් බෙඩ් ෂීට් දෙන්නේ අඩි 6 ඇඳට දෙන බෙඩ් ෂීට් එක 4750යි ඩෙලිවරි ෆ්‍රී දෙන්නේ. එතකොට 6 නෙමෙයි නම් තව ඕන් සයිස් එකකින් ගන්න පුළුවන් ඔයාලට. 6 දෙකක් ඩෙලිවරි ෆ්‍රී දෙනවා. තව දෙයක් ඔයාලට මම කියන්න හිතුවා. ගොඩාක් අය අහලා තිබ්බා බෙඩ් ෂීට් එක කපා ගන්න කොහොමද කියලා. ඒ කියන්නේ බලවාටිය ගන්න කොයි පැත්තටද කියලා. ඒ කියන්නේ එහෙමත් කියන්නේ මට හිතෙනවා දන්නේ නැති කට්ටියක් කොටසක් ඉන්නවා කියලා. කියන්නේ මහඬ ආසාව තියෙනවා. හරියට කියන්නේ පටන් ගන්න බයයි. ඒ කියන්නේ පටන් අරන් කපන්න බයයි. ඉතින් එහෙම කට්ටියට මම හිතුවා තව වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා බෙඩ් ෂීට් එකක් කඩෙන් ගෙනල්ලා කොහොමද කපන්නේ කියලා. ඉතින් ඉස්සරහට මේ වීඩියෝ එකක් මම අරන් එන්නම්. අනිත් හැම එකක්ම මම හිතන්නේ මම වීඩියෝස් දාලා තියෙනවා. ඔයාලට සයිස් හදන හැටි දාලා තියෙනවා. රෙදි අඳුර ගන්න හැටි දාලා තියෙනවා. ඒ රෙදි අඳුර ගන්න එකේ නම් වොයිස් සද්දේ මදි කියලා ගොඩාක් අය දාලා තිබ්බා. මම ඒක සද්දේ කියන්නේ වැඩි කරලා ගේන්න බලන්නම් ආය. එතකොට ආය මේ සයිස් හදන හැටි දාලා තිබ්බා. රෙදි අඳුර ගන්න හැටි කොහොම හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ඕන කෙනෙකුට මූලික දැනුම ඔක්කොම දීලා තිබ්බා. හැබැයි රෙද්ද කපන්න ගන්න විදිය මං හිතුවේ නෑ කරන්න ඕන වෙයි කියලා. ඒකකුත් මං ඔයාලට අරගෙන එන්නම් ඉස්සරහට. තව එකක් ආයාලා තිබ්බා මේ රෙදි ගන්න පුළුවන්ද කියලා මගෙන්. අනේ මම රෙදි නම් විකුණන්නේ නෑ. මොකද මම සීමිත ප්‍රමාණයක් තමයි ගේන්නේ. කියන්නේ දුර ඉඳන් ගේන්නේ අපි. ඒක නිසා මේ විකුණන්න නෑ රෙදි නම්. ඔයාලා චුට්ටක් කොළඹ ඇවිදලා බලලා මේ එක තැනකින් නෙමෙයි අපිත් ගන්නෙ. හස්බන්ඩ් තමයි අතරම ගේන්නේ. ගොඩාක් මහන්සි වෙනවා ඉතින් මේවා
අට ගෙනත් දෙන්න. ඉතින් එහෙම මේ තව ඔන්ලයින් ගන්නත් පුළුවන් ඕනනම් ඔයාලට. රෙදි නම් විකුණන්න මේ අදහසක් නෑ තාම නම්. මීට අමතරව තව ඩිසයින් කීපයක් තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් WhatsApp message එකක් දාන්න. එතකොට තව කලින් සැරේගෙන ආපු heavy cotton එකෙන් තව කීපයක් ගන්න පුළුවන් ඔයාලට. මම ඒ ටිකත් මේකේ අන්තිමට දාන්නම්. මේ තියෙන්නේ තව අය ගන්න පුළුවන් heavy cotton design ටික. මේකේ මිල පොඩි වෙනසක් තමයි තියෙන්නේ. කියන්නේ full cotton එකට වඩා. එහෙනම් අදට මම වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. මගේ ටික රැඳලා හිටිය වලට ගොඩාක් ස්තුතියි. subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මම නවතිනවා.